Hey hackers and learners, it's Black Hunter here. This video is for educational purposes only. Let's dive into the world of cybersecurity. ඉතින් හෙලෝ කට්ටිය මං හිතනවා මේ ශ්‍රී ලංකාවේ මේ සිග්නල් ජෑමින් ගැන කතා කරන්න පලනි වීඩියක මේක වෙන්ඩෝනි කියලා. ඉතින් මම සිගනල් ජෑමින් සම්බන්ධ මේ ESP32 කියන පටෆෝර්ම් එක දාන සිගනල් ජෑමස් නිර්මාණය පිළිබඳව මේ විඩියක් කරන්නේ අධ්‍යාපන කටයුතු සඳහා පමණයි. ඉති මේවා මේ වැරදි කටයුතු සඳහා භාවිතා කරන්න එපා. මොකද ලංකාව නීතියෙන් ඔයාලට දඩුවම් ලැබෙන්න පුළුවන්. ඉතින් අබ්බල් ඉස්සලා මං කලින්දාට බව පේ සාමාන්‍ය NRF2401 මොඩියුල් දෙයක් පාවිච්චි කළ සිගනල් ජෑම් කරන ෂෝට් වීඩියෝ එක අපි අද බලන්න අන්නේ වීඩියෝ එකේ තිබ්බ ජෑමර් එක කොහොමද හදාගන්න කියලා. ඉතින් මේකට අපිට පොඩි අයිටම්ස් ටිකක් ඕනනවා. මේ තියන්නේ මගේ ජෑමර් එක මේගේ මේ NRF2401 මොඩියුල් දෙයක් මෙතැන සෙට්ටනවා. ඉතින් අපි ඉස්සල්ලා බලමු මේක මොනවද තියෙන්නේ කියලා. මේක මෙතන තියෙනවා ESP32 WROOM 38 pin ESP32 බෝඩ් එකක් තමයි මේකේ තියෙන්නේ. ඊට අමතරව මම මෙතනදී පාවිච්චි කරනවා NRF2401 ELNA මොඩියුල් කියන එක. ඉතින් මේකේ තව මොඩියුල් එකක් තියෙනවා. ඒක මෙන්න මේ වගේ ඇන්ටනාවක් එන්නේ. අපි ගන්න ඕනේ මේකට මෙන්න මේ ඇන්ටනාව තියෙන එක. ඉතින් මේ NRF මොඩියුල්ස් ගැන කතා කරොත් මේක අපි පාවිච්චි කරන්නේ RC වැඩවලදී හાર્ඩ්වෙයාර් එක්ක ESP32 එකත් පාවිච්චි කරනවා. මේකේ රේන්ජ් එක මීටර් 1100ක් වගේ තියෙනවා. ඒ කියන්නේ කිලෝමීටරයක් ආසන්නව. හැබැයි මේ ජෑමින් වලදී මේ රේන්ජ් එක අඩු වෙනවා. ඇත්තට මේ ජෑමර් එකකින් අපිට මීටර් 50ක් 100ක් අතර ප්‍රමාණයක් තමයි ජෑම් කරන්න පුළුවන් සිග්නල්. ඉතින් මේකේ 2.4 GHz සිගනල් තමයි ජෑම් කරන්න පුළුවන්. ගොඩකට 2.4 GHz කියන්නේ Wi-Fi සිගනල්. හැබැයි Wi-Fi වල අපි දන්නවා 5 GHz සිගනල් තියෙන Wi-Fi වෙනම තියෙනවා. මේකෙන් පුළුවන් 2.4 GHz. ඊට පස්සේ අපි දන්නවා Bluetooth සිගනල්. ඊට සමහරලාට toy drone වලත් මේ 2.4 GHz සිගනල් පාවිච්චි වෙනවා. ඉතින් අන්න ඒ වගේ NRF2401 මොඩියුල් දෙයක් ඕනේ. ඊට පස්සේ මේ NRF2401 මොඩියුල් කියන්නේ ටිකක් සංවේදී මොඩියුල් එකක්. සාමාන්‍ය අපි Arduino වලදී යූස් කරන අනිත් මොඩියුල් වලට වඩා ටිකක් සංවේදී මොඩියුල් එකක්. මොකද මේක 3.3 වෝල්ට් තමයි ගන්නෙ. ඒකත් මේකට හරියටම දෙන්න ඕනේ. කියන්නේ ස්ටැබිලයිස් කරලා දෙන්න ඕනේ. ඉතින් සමහර මේකට මෙන්න මේ වගේ පාස් ගන්නවා මේ 10 UF කැපැසිටි එකක්. ඉතින් මම මේක පාසල බැලුවා මගේ ගොඩක් මොඩියුල් පේත් පිච්චුණා. ඊට පස්සේ මට ආපු සොලියුෂන් එක තමයි මෙන්න මේ NRF2401 මොඩියුල් එකට එනවා පොඩි වෝල්ටේජ් ඇඩැප්ටර් එකක්. මේකෙන් කරන්නේ මේකේ තියෙනවා මෙන්න මෙතන AMS 11000 කියලා මේ මං හිතන්නේ මේක වෝල්ටේජ් ස්ටැබිලයිසර් මේ රෙක්ටිෆයර් එකක් වෙන්නේ. මට හරියට මතක නැහැ මොකක්ද කියලා. අන්න ඒකෙන් මෙයා වෝල්ටේජ් එක හරියටම හදලා මෙයාට දෙනවා. ඒ නිසා මේක පිච්චෙන්නේ. මේක දැම්මට පස්සේ තමයි මගේ මේ NRF මොඩියුල්ස් ටික ඔක්කොම ආරක්ෂා වුණේ. ඊට කලින් මං NRF මොඩියුල් 5ක් විතර පුච්චගත්තා. ඉතින් මේක අනිවාර්යෙන් ඔයාලා දාන්න ඕනේ. මේකට මිල ගණන් ගන්න කිව්වොත් මේ NRF මොඩියුල් එකක් රුපියල් 600ක් වගේ තමයි යන්නේ. ඊට පස්සේ මේ 38 pin ESP32 බෝඩ් එක ගණන් වැඩි. 1800කට වගේ හිට වෙන්න යනවා. මෙන්න මේ මොඩියුල් එකක් 160ක් 200ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මේක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. නැත්නම් ඔයාගේ මෙන්න මේ NRF2401 මොඩියුල් එක පිච්චෙන්න පුළුවන්. ඊළඟට ඔයාලට මෙහෙම පාවිච්චි කරලා හදන්න පුළුවන්. එතකොට මේ ටික විතරක් පාවිච්චි කරනවා නම් ඔයා මෙන්න මෙතනට ඔයාගේ වෙනම පවර් බැංක් එකකින් USB පවර් එක දෙන්න ඕනේ. එහෙම නැතුව ඔයාලට ලිතියම් අයන් බැටරියක් අරගෙන ඒකනුත් මේකට පවර් එක දෙන්න පුළුවන්. එතකොට ලිතියම් අයන් බැටරිය ගන්නවා නම් ඒකට එන්න මේ විදිහට මේ චාර්ජින් මොඩියුල් එකකුත් සෙට් කරන්න ඕනේ. ඒක ඔයාගේ කැමැත්ත මත තමයි. ඊට පස්සේ LED එකක් ඕනේ නම් මෙන්න මෙතන පොඩි ඉන්ඩිකේටර් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ජෑමර් එක වැඩ කරනකොට ඉන්ඩිකේටර් එකක් තියෙනවා. ඊට පස්සේ මේකේ දැන් මේ මෙතන මම පොඩ්ඩක් මේක අප්ඩේට් කරලා තියෙන්නේ.
පං කලින් වීඩියෝස්වල ෂෝට් විඩියෝස් කල් පුඩ් ජෑමර එක පොඩි ඩිස්පලේ එකක් තියෙනවා අන්නේ ඩිස්පලේ එක ඕනෙම කියලගන්න ඒක නිකං අර ඔන්නුන හම මේ බ්ලුට ජෑමින් කියලා පෙන්න්නා විතරයි එක ඕනම කියලගන්න ඒක වාලට ඕනෙමන OLED ඩිස්ප එකක් දාන්න එහම නැත්තම් මෙතන එල්ඩ ඉන්ඩිකේටගෙනුත් පෙන්න්නනවා මේ ජෑමකොන් ලදීන් කියලා ඒක ඕනෙම කියලනෑ එල්ඩ ඩිස්පලේ ඕනනව තියෙන මොකද සමාරය මේ ඩේටාන මනං පෙන්න්නනවා මේ මොඩ් මේ ජෑමරගෙනීමේ වෙනම අපි හදන තව ජෑමර එකක් අන්න ඒකෙදී ඒ අදාළ වැට්ටික වෙන්ඩ එක ඕනේ බැ මේක ඕනෙම නෑ මේක සාමානෙන් හදන්න ගොඩ කරන මේ ඩිස්පලේ එක නැතු ඉඩස් මංවලට පෙන්න්න මේක සර්කිට් ඩයග්‍රම එක තිමෙන් මේක තමයි සර්කිට් ඩයග්‍රම් එක පළමගේ ස්කේෂොට් එකය ගහන ඕට ජම්පස් පච් කල හෙම දන්නත් පුළ බෙඩ් බෝඩ් එක් වගේ එමනත්තා ඕක පාසලම අදාගන්න පුලා මං හිතනවා මේ විඩියස් බලන්නට ඒ වගේ දැනුමක් ඇති කියලා ඉට පස් අපයම මේ කොහොද පෝග්‍රම් කරනක දි මේක පෝග්‍රම් කරන්නත් ක්‍රම කීප ඇත්තින ආඩිනෝ කෝඩ් එක අප්ලෝඩ් කන් පුලන් එහනත්තා අපට මේ පොඩි ක්‍රමයක් තින මේ වෙබ් ලාශයකින් ප්ලාශ් කන්පල මෙන්න මේ ස්පිතට බෝඩ් එක මේ කෝඩ් බලමු මේ ලේසිම ක්‍රමයෙන් කොහොමද කරන්නක ඉති මේ ආගේ සර්ගිට් එක ගැන පිසිට බෝඩ්ඩිට එන්නර ෆෝඩුල් ටික සම්බන්ධ කල සගිට හදාගත්ත පස්සේ USB කේබෙල්ලකින් ආගේ ස්පිතට බෝඩ් එක මෙනිවගේ කනෙක්් කරගන්න ඕනි වගේ ලප්කට හරි කම්පිටට එකල්ලවා යන්න ඕන මේ මෙන්න මේ වෙබ්සයිට් ඇත්තරා මේකින් තයි මේ ෆලෑශ් කරන්න හන්නේ ඉති මේකට මං යන ලිංක එක මන් දාලතියන්න ඔයාල අනිවාරෙන් මේ සයිට් එකට යන්න කලින් ඇන්ටි වරස්සේම තියනන ඔෆ් කරලන්න මොකද මේක මේ ඇන්ටි වරස් තියද්දී මේ සයිට් ලෝඩ්ඩනය ගිහිල්ලා ඔයාලා මෙන්න මෙතන තියෙනවා ජෙනරික් OLED ඔෆිෂලි තුනා මෙන්න මේක මෙන්න මේ OLED කියන එක කලික් කරගන්න කලික් කරපා මෙන්න මේ වගේනවා කොම්බ චනල් Bluetooth low energy Bluetooth low energy 1480ch Bluetooth Wi-Fi හොමෝම සෙට්ටක් එනවා වාල මෙන්න මේක මෙන්න කොම්බෝ චනල් සිලෙක් BTBLE Wi-Fi RC කියන එක කලික් කරලා ඊට පස්සේ මෙන්න මෙතන කනෙක්ට් කරගන්නවාගේ ESP32 බෝඩ් එක මේ කනෙක්ට් බටන් එක ප්‍රෙස් කරපු ගමන් මෙන්න මේ විදිහට එනවා ESP32 blue jammer.page do wants to connect to a serial port ඉටසවාගේ මෙන්න මෙතන පෙන්න්නනවාගේ serial port ටික ඒකෙන් දැම්මන් මේක විතරයි සම්බන්ධ කළ තියෙන මගේ ESP32 බෝඩ් එක USB serial COM14 බයාට් කියලා එනවා ඒ කල මෙන්න එහෙම කනෙක්ට් කරගන්න ඕනේ මේ කනෙක්ට් කරන අතරතුර මං කියන්නම් තව දෙයක් මේක සමාරලාට මෙන්න මේ කනෙක්ටිං එර එනවා එතකොට පොඩ්ඩක් මේ ESP32 බෝඩ් එක තියෙනවා මේ බූට් පට්න එක හරි නැත්තං රීසට් එක හරි පොඩ්ඩක් ප්‍රෙස් කරින්දලා කනෙක්ට් කරන්න බලන්න එහෙම නැත්තං සමාරලාට මේකම USB කේබල් එක ප්‍රශ්නවලටත් මේ විදිර කනෙක්ටෙන් නැතු යනවා මගේ එකනම් කනෙක්ට් වුණා මෙ මේ විදිර පෙන්න තනින් රස්ම ඩිවස් ඩස් බෝඩ් කල පෙන්න්නවා ඉතිරින් ඉන්ස්ටෝල් කොම්බෝ චනල් සිලෙක් BTBLE Wi-Fi RC ගෙන කලික් කල්ලා එට මෙන්න මේ මානවා all existing data will be erased from your device එකන්න ESP32 බෝඩ් එක කලින් තියෙන කෝඩ් එකම ඉරේස්ලා යනවා මෙතනින් ඉන්ස්ටෝල් කෙලෙක දෙන්න එතට මෙන්න වගේ ප්‍රපයාරිං ඉන්ස්ටෝල් ලා ආගේ ESP32 බෝඩ් එක දැනට තියෙන මන කෝඩ් ඇතිනක ඉරෙස්සෙනවා මේ ටිකලා කැනවා ඉතින් මේක යන අතරතුරේ මං කියන්නුවනේ මේ ඔයාල මේක මං ආයත් මදක් කරන්නා මේ කිසිම නීති රෝධිකටතු භාවිතා කරන්න එපා මම මේ කියලා දෙන්නේ ඉඩියගේශල් පර්පස් ඔන්ලි
මොකද මේක ජෑමින් මේක සාමාන්‍යෙන් ජෑමිං ගන්නේ මීටර් 50-60 වගේ රේන්ජිකින් බ්ලූටූත් වයිෆයි ජෑම් වෙනවානේ. එක ඇත්තරම අපි මිනිස්සුන්ට කරන බාධාවක් හිරිහරයක් වගේ දෙයක්නේ. එතුට මේක නීතියෙන් වැරදි. එනිසා මේක මේ ඩියෂන් පපසස් වලට විතරක් පාච් කරන්න වගේ මේ වෙන නීති විරෝධී කටයුතුවලට පාවිච්චි කන්න එපා. මම මේක ඉරේස්සලා ඉවරණකම් වීඩියෝ පෝස් කරනවා. ඉතින් ටිකලාගේ මෙන්න මේ වගේ ඉරේස් කෙන එක ඉවරනට පස්සේ ඉන්ස්ටෝල්ලනවා. මේකටත් මිනිත්තු දෙයක් වගේ යනවා. ටික ඉන්ස්ටෝල්ලන බලාගන්න ප්ලංවාලට වාලගේ සමාන්ලට ඉරේස් කියන කැරෙක් කැරකම තිබට ගොඩාක් කලා ආය පොඩ්ඩක් වෙන කම්පිට එක පොට්ටක්කට වගේ මේ කනෙට් කරලා මේ පොඩක් බූට් බඩ්නයක් ඔබල බලන්න මගෙත් දැන් මේ හෙමුණා ඉරේස් කෙන එක එකදිකට එන වෙලාවක් ගිය මේක තව මේ ආඩිනෝ කෝඩ්ඩයක් අප්ලෝඩ් කරලා කරන ක්‍රමයකුත් තියෙනවා. ඊට අමතර මේ අපි පාවිච්චික ESP32 පින්න එකන තව ESP32C3 මිනි යල මංහිතන්න බොඩ් ඇතින එක කරන්න ක්‍රම ඇතින එක මන්තාම කරලන ඉතින් ඉන්ස්ටෝල්න බස ඉන්ස්ටලේෂන් කම්පලීට් කියල මෙන්න වගේ වටනවා. එතකොට වාලගේ ESP32 බෝඩ් එක නෙමේ දැන් එක බ්ලුටුත් ජෑමර් එක අන්න එක අන්පලක් කල්ලා දැන්වාලට මේක පාච්කන් බලන් වාසගිට්ට හරියට හදලා මං අර විදිරම වෝල්ටේජ රම් දාලා හදලා තිබ්බොත් පාරට මේකින් බලාගන්න වයිෆයි සබ් ඩොඩුත් ජෑම්මෙනවා. ති මං ඉස්සල්ලක් කිව්වාගේ අයිත් කන්නම් මේක ඉඩියකේෂන් පපසස් ඔන්ලි පාච්ච කරන්න. ඉතින් මං ඉස්සරා වීඩියන් තව මේ වගේ සිගනල් ජෑමින් ඇතිකල් හැකින් ගැන වීඩියෝස් කියන තමන් හිතුන් ආඩිනු ගැන වගේ මම් මේ දස බජෙක් පගක් කරනවා මේ ඩ්‍රෝන් ඉටවස්සේ පික්සින් ඩ්‍රෝන් ගැන අපි ගැන RC ප්ලේන් ගැනත් ඒ ගැනත් වීඩියෝ එකක් ඕන්නම් ඕල කියන්න මේ ආඩිනු ගැනත් වීඩියෝ එක ඕන්න ඉතින් ඔලක් කමෙන්ට් එකත් කමෙන්ට් සෙක්ෂන් එක දාගෙන යන්න විඩියෝ ලයික් කරන්න අමතක කරන්නවා. චැනලක් සබස්ක්‍රයිබ් කරලා චැනල ඇතක දිගටම රැඳිලා ඉන්න කියලා මං ඉල්ලාහිනවා. ඉතින් මං ගිහින් එන්න දැන් වීඩියෝ එකේ හම්බෙමු.